හෙලෝ ගයිස් වෙල්කම් ටු මයි YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ගොඩක් කාලෙකින් ඉතින් මම අද අරන් ආවේ මගේ හොස්පිටල් බෑග් එක මම කොහොමද හදාගත්තේ කියලා. ඉතින් මට ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. පොඩ්ඩක් පෙනීම පොඩ්ඩක් අවුල් ඇති. ඒකට සමා වෙන්න ඕනේ. මොකද මේක මගේ ෆෝන් එක. අයියාගේ ෆෝන් එක නෙමෙයි. ගොඩක් අය YouTube එකේ ඉතින් හොස්පිටල් බෑග් එක ලෑස්ති කරගන්න විදිය ඉතින් දාලා තියෙනවා. මමත් ඒ වගේම බලලා තමයි අත්දැකීම් අරගෙන මගේ බඩු ටික මම ලෑස්ති කරගත්තේ. ඉතින් මට හිතුණා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි. කාටම හරි අම්ම කෙනෙක්ට ඉතින් වැදගත් වෙයි කියලා හිතුණා. ඉතින් අපි බලමු මම කොහොමද මගේ හොස්පිටල් බෑග් එකට අවශ්‍ය දේවල් ලෑස්ති කරගත්තේ කියලා. මුලින්ම මම යන්නේ දඹුල්ල මූලික රෝහල. මෙහෙමයි. එක එක අයට යන හොස්පිටල් අනුව බඩු ලිස්ට් එක වෙනස් වෙනවා. ඉතින් දඹුල්ල හොස්පිටල් එකට කවුරු හරි අම්ම කෙනෙක් බබා හම්බෙන්න යන ඉන්නවා නම් මම හිතනවා මේක වැදගත් වෙයි කියලා. අපි මුලින්ම චුටි පැටියට ගත්ත බඩු ගැන කතා කරමු. මම මුලින්ම මේ වගේ බෑග් එකක් ගත්තා චුටි පැටියාගේ බඩු දාගෙන යන්න. මේක ලේබර් රූම් එකට නෙමෙයි හොස්පිටල් එකට යනකොට එයාට හම්බුනාට පස්සේ අඳින ඇඳුම් ටික මේකට දාගෙන යනවා. මේක කොහොම හරි උනේ රුපියල් 850ක් වගේ. මට ඉන්නේ ගර්ල් කෙනෙක්. ඉතින් මම රෝස පාටින් ගත්තා. ඊගවට මෙතන තියෙනවා මම චූටි පැටියට හොස්පිටල් එකට අරන් ගිහිල්ලා හම්බුනාට පස්සේ අඳින ඇඳුම් ටික තමයි මේ තියෙන්නේ. එතන තියෙනවා බබාට අඳින වූල් කිට් එක. මේකේ වූල් කිට් එකම තියෙනවා මේස් දෙක. හරිම කියුට්. එතකොට සෙට් එකම තියෙනවා. එතකොට පොඩි තොප්පියක් ඒ කිට් එක ගත්තා. එතකොට මේ වගේ චූටි ගවුම්. ඒ වගේ චූටි ගවුම් මම ගොඩක්ම අරන් යන්නේ නැහැ. ඒ කියන්නේ ගෙදර වෙනම සෙට් එකක් හදලා තියලා යනවා. හදිසියක් වුණොත් මහත්තයාට කියලා ගෙන ගන්න. මම පොඩි ප්‍රමාණයක් තමයි හොස්පිටල් එකට අරන් යන්නේ. මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් තමයි හොස්පිටල් එකට මම අරගෙන යන්නේ. ඉතින් ගෙදර මම දාලා තියෙනවා හදිසියක් වුණොත් මහත්තයාට කියලා ටං කාලා ගෙන ගන්න පුළුවන් නිසා. ඊගවට පැනල්. මම මේ වගේ පැනල් අරන් යනවා. ඒ වගේ පැනල් මම අරන් තියෙනවා. මල් පීස්. මල් පීස් එකෙන් බබා හම්බුනාට පස්සේ මම අන්දන්න කියලා ඒ බෑග් එකට වෙනම දාගෙන තියෙනවා. මේ වගේ පාට දෙකකින් දෙකක්. ලේබර් රූම් එකට අරන් යන බඩු ටික මම ඔයාලට කියන්න. බබා හම්බුනාට පස්සේ අන්දන්න මේ පිහ දාන්න මල් පීස් එකෙන් මම දෙකක් අරගෙන තියෙනවා. ඊගවට නැප්කින් ගැන කතා කරොත් මේ ගාන මේ ගැන අනිවාර්යෙන් කියන්න ඕනේ 18යි එකේ මම නැප්කින් ගත්තේ නැහැ. මොකද මේ ගොඩක් අය කියනවා මේ බබා හම්බෙලා ටික දවසක් යනකොට අඳන්න බෑ පොඩි එහෙම කියලා. ඒක නිසා මම ඒකෙන් ගත්තේ කෑලි 12යි. අනිත් ඒවා ගත්තේ 26යි 26යි. මේකෙන් ඒකෙමත් මම ගොඩාක් හොස්පිටල් එකට අරගෙන යන්නේ නැහැ. ඒකෙමත් ගෙදර තියලා යනවා හස්බන්ඩ් කියලා ගෙන ගන්න පුළුවන් නිසා. මම මේ වගේ පොඩි ප්‍රමාණයක් තමයි හොස්පිටල් එකට අරගෙන යන්නේ. ඊගවට මෙන්න මේ වගේ පැනල් බාත් ටවල් වගේ ඒකෙන් මේක බබාව වතා ගන්න පුළුවන්. ඒ වගේ මේකෙන් එකක් ගත්තා. ඊගවට පැනල් මේ ගාන බහල්ම සුවඳයි. මම හැලියම සුවඳ කර කර බලනවා. මානම ඉතින් ආසයි. ඒ පැනල් මම ගත්තා දෙකක්. පැනල් දෙකක් ගත්තා. මේක මම ස්ටිකර් එකක් ඇලවිලා තියෙන්නේ. ඒක තාම මේ සෝදාවේ නැහැ. මොකක් කියන්න එපා ඒක. මෙන්න දෙකක් අරන් තියෙනවා. මේක අමතරව බබාව උතන්න. ඊගවට මේ වගේ
මේ බබාව නාවනකොට මේක අනිවාර්යයෙන්ම ඕනේ. මොකද බෝඩ් එකට ගෙනත් දාපුවම අපිට බබාව වොෂ් කරන්න කියනවා. එතකොට මේ වගේ එකක් අනිවාර්යයෙන්ම ඕනේ. ඒ නිසා මම මේකට මේක උනේ රුපියල් කොහොම හරි 450යි. නෝමල් එකක් ගත්තා. ගෙදර තව එකක් තියෙනවා. මම මේක හොස්පිටල් එකට අරන් යනවා. ඒ ගාවට ලේබර් රූම් එකට අරන් යන්න මම වෙනම බබාට මෙහෙම නම ගහලා මගේ නම, එතකොට හස්බන්ඩ්ගේ නම, ෆෝන් නම්බර් එක ගහලා එතකොට ඇඩ්‍රස් එක දාලා තියෙනවා. මොකද හදිස්සියේ එකක් මහලු වුණොත් හස්බන්ඩ්ට කතා කරන්න පුළුවන් නිසා මම මේ බබාගේ මේකෙත් දාලා තියෙනවා මේ ඩීටේල්ස්. ඒක ඇතුලේ තියෙන දේවල් ගැන කතා කරලා එතනත් මම අරගෙන තියෙනවා පොඩි මේස් එකක්. මේක දඹුල්ල හොස්පිටල් එකේ දාලා තියෙන අපේ ලිස්ට් එක නේද මම මේක හදාගත්තේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ එක එක කට්ටිය යන හොස්පිටල් අනුව වෙනස් වෙන්න පුළුවන්. මම කියන්නේ දඹුල්ල මූලික රෝහලේ මේ ලිස්ට් එක ගැන පොඩි තොප්පියක්. මෙතන එයාලා අපිට ගෙනියන්න කියලා තියෙන්නේ චූටි ගවුම් 3ක්. මේ ගවුම් 3 අරගෙන තියෙනවා. ඊගාවට පැනල් මම මෙතන අරගෙන තියෙනවා 5ක්. පැනල් 5ක්. ඊගාවට පෙකිනි කටු අනිවාර්යයෙන්ම දෙකක් අරගෙන යන්න. මොකද හදිස්සි වෙලාවත් එකක් හැදුනොත් මේක ගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම දෙකක් ගන්න. අපි නම් ලිස්ට් එකේ දාලා තිබ්බා දෙකක් අනිවාර්යෙන් ගේන්න කියලා. ඒ නිසා මම පෙකිනි කටු දෙකක් ගත්තා. ඊගාවට පැනල් මගේ ඒ ලිස්ට් එකේ දාලා තිබ්බා පැනල් 3ක් ගේන්න කියලා. ඒ නිසා මම පැනල් 3ක් ගත්තා. මේ වගේ පැනල් 3ක් ගත්තා. පැනල් නම් මෙහෙමයි ගොඩක් කට්ටියගෙන් මම අහලා මොකද YouTube channel එකෙන් බලලා මම ගත්ත අත්දැකීම් මම වලට කියන්නේ පැනල් ගොඩක් උවමනා වෙනවා. මොකද මේ දවස්වල බබාලා හම්බෙන්නේ නම්ලාට නම් ගොඩක් එහෙම වටි කියලා මම හිතනවා. මොකද මේ දවස්වල වහිනවා. එතකොට බබා උණුසුම්ම තියන්න ඕනේ. ඒ නිසා වැඩිපුර පැනල් අරන් ගියාට බුත් ප්‍රශ්නයක් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මම බබාගේ හොස්පිටල් එකට අරගෙන යන අනිත් බෑග් එකට පැනල් ගොඩක් ගත්තේ මම ගෙදර තියලා යනවා. හදිසියෙම මහත්තයාට කියලා ගෙන්න ගන්න පුළුවන් නිසා. මම මෙතෙන්ට පැනල් 3ක් අරගෙන තියෙනවා. ඊගාවට සුදු රෙද්දක්. මේක බබා හම්බෙලා අපි හොඩ එකට ගෙනත් දාපුවම ඒ ඇඳට එලන්න සුදු රෙද්දක් අනිවාර්යයෙන්ම ඕන කියනවා. ඒ නිසා මම මගේ සුදු රෙද්දක් ගත්තා. ඉතින් බබාගේ බඩු ටික එච්චරයි. ඊගාවට මගේ බඩු මුලින්ම මට හොස්පිටල් බෑග් එකට මම මේ බෑග් එක මම ගත්තා. මම මේක ඔන්ලයින් ඕඩර් කරේ. ඒක මම ගත්ත පේජ් එක දාන්නම්. මේ බෑග් එක උනේ රුපියල් 1000යි. ඉතින් ගොඩක් වටිනවා. මම මේක කොහොම හරි මාස 4කට 5කට උඩදී ගත්තේ. මොකද මට හොස්පිටල් බෑග් එක හදාගන්න එක මාර මාසාවක් තිබුණේ. ඉතින් මම කලින් නම් පොඩ බඩු අරගෙන එකතු කරලා එහෙම තමයි. ඉතින් මම හිතන හැම අම්ම කෙනෙක්ම එහෙමයි ගොඩක් ආසයි. ඉතින් මමත් එහෙමයි ටවුන් එකට යනකොට මොනවත් හරි තියෙන විදියට ඉතින් අපි වැඩ කරන්නත් ඕනේනේ. මේක නිසා ඉතින් ටවුන් එකට යන වෙලාවට මට පුළුවන් විදියට කොහොම පොඩ දේවල් අරගෙන එනවා. මම එකවර ගත්තේ නැහැ. ඒකෙන් කියනවා මම එකවර කිසිම දෙයක් ගත්තේ නැහැ. අපිට ඉතින් තියෙන විදියට හැමදේම කරගන්න ඕනේ නේ. ඉතින් ඒ නිසා මට පුළුවන් විදියට මගේ මහත්තයාගෙන් කියන්නේ මේ අතරම ගොඩක් පව් මට පුළුවන් විදියට මගේ හොස්පිටල් බෑග් එකට අවශ්‍ය දේවල් හැමදේම ඉතින් අරගෙන දුන්නා. මේක තමයි මගේ බෑග් එක. බෑග් එක දාන්න ඉස්සලාම සුදු කොට්ටෝරයක් අපිට අරගෙන එන්න කියලා තියෙනවා. සුදු පාටි. ඊගාවට බෙඩ් ජැකට්. බෙඩ් ජැකට් මම එක්සෙල් වලින් ගත්තේ පොඩ ලොකුවට ඉතින් තියෙනවනේ. මම බෙඩ් ජැකට් 4ක් අරගෙන තියෙනවා. මගේ හොස්පිටල් බෑග් එකට දාගන්න වෙනම මම ලේබ් රූම් එකට අරගෙන යනවා. වෙනම සෙට් එකක් තියෙනවා. ඉතින් මම වෙනම අරන් තියෙන බෙඩ් ජැකට් 4ක්. බෙඩ් ජැකට් 4ක් අරන් තියෙනවා. මොකද මේ වැඩිපුර ඉතින් අරන් ගියම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා මම හිතනවා. ඒ නිසා මම ඉතින් 4ක් ගත්තා. ඊළඟට මම චීත දෙකක් තමයි අරගෙන යන්නේ. මොකක් හරි හදිසියෙ වුණාම චීත තුන තියලා යනවා. මේ හස්බන්ඩ් කියලා ගෙන්න ගන්නත් පුළුවන්.
මම චීත දෙකයි අරගෙන යන්නේ. ඊගොල්ලට මේ වගේ පොඩි බෝල් එකක් අරගෙන තියෙනවා. ඒකේ සුදු කොණ්ඩ බෝල් දෙකයි. චුටි කොණ්ඩ කටක් තියෙනවා. මේක මම හිතනවා ඉතින් කොහොමද වෙයි කියලා ඒ සමග ඉතින් අරගත්තා. මේ පොඩි බෝල් එකක්. ඊගොල්ලට සුදු රෙද්දක්. ඒ බෑග් එකට සුදු රෙද්ද දානවා. මොකද හොස්පිටල් එකකට කරලා පස්සේ පාට බෙෂීට් ළඟ දෙන්න කියලා කියනවා. ඒ නිසා මම ඒකට සුදු බෙෂීට් එකක් ගත්තා. ඒතර වලට අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ටියුරික් බෑග්. ටියුරික් බෑග් පුළුවන් 10ක් විතර අරගෙන යන්න. මොකද බබා චූකක්කි දැම්මාම ඒවා දාන්න අපිට ගෙදර එවන්න ඕනේ සෝදන්න. එතකොට මේ ඒවට දාලා එවන්න පුළුවන්. ඒ නිසා ටියුරික් බෑග් 10ක් විතර ගෙදරදී අරගෙන යන්න. ඒකට පත්තරත් එහෙමයි. මම පත්තර ටිකක් අරගෙන තියෙනවා. මේ රටත් එහෙම අපිට පත්තර වල තියලා ඔතලා පිරිසිදු පත්තර මේ ඔතලා එවන්න පුළුවන්. බබා ගෙන උතරන්නේ මේ අපෙන්ම ඔතලා දාලා යන්න පුළුවන්. ඒකට මම පොඩි කෝප්පයක් අරගෙන තියෙනවා. එතකොට මේ වගේ ලොකු shopping bags දෙකක් ඉල්ලලා තියෙනවා. මේව නම් අරන් යන්න ඕනේ ලේබි රූම් එකට. මේ ලිස්ට් එක ගැන දැන් කතා කරන්නේ. මේ වගේ ලොකු shopping bag දෙකක් අරගෙන තියෙනවා. ඒකට මේ වගේ පොඩි කිරි පැකට් එකක් එයාලා ගේන කියලා ලිස්ට් එක දාගෙන ලේබි රූම් එකට මේ මට මොකද මේ අපි ගොඩක් ඉස්සරපත් වෙනවා බබා හම්බෙන්න යනකොට. ඒතකොට ගොඩාක් වේදනාවල් විඳලා අවසානයේදී බබා හම්බුනාට පස්සේ යාළුවට කිරි එකක් කරලා දෙනවා කියනවා. ඒතකොට අපිට පොඩි කිරි පැකට් එකක් මේ ගාන මේක උනේ රුපියල් 60. ඉතින් මම මේක ගත්තා ඩයමන්ඩ් ගාන පේනවා ගන්න. දාගෙන රුපියල් 60ක් වගේ වුණේ. මේ කිරි පැකට් එකදී පොඩි කිරි පැකට් එකක් ගත්තා. ඊකට ලූට් පැක් එකක්. මේ වගේ ලූට් පැක් දෙකක් අරන් තියෙනවා. ලේබි රූම් එකට. එතකොට normal pad එකක් ගේන්න කියලා නැහැ. මම එහෙම normal pad එකක් ගත්තා. මොකද හදිසියව තුනම කියලා. මොකද හැම වෙලේම මහත්තයාට ගෙදරට කතා කරලා අරගෙන මේක කියන්න බෑනේ. අපිට අවශ්‍ය වෙයි කියලා හිතලා ඒ දේවල් ලෑස්ති කරගෙන යන එක අපිට පහසුයි. ඒ නිසා මම normal pad එකක් ගත්තා. ඊගොල්ලට බබා නාවන්න මේ වගේ පොඩි බෝල් එකක් ගේන්න කියලා තියෙනවා. මේක බබා හම්බලා කොට ගෙනත් දැම්මට පස්සේ අපි වොෂ් කරන්න ඕනේ. එතකොට මේ වගේ පොඩි බෝල් එකක් අනිවාර්යයෙන්ම අරගෙන යන්න ඕනේ. තව උණු වතුර බෝතලයක් අරගෙන යන්න ඕනේ. මම උණු වතුර බෝතලේ තවම හරියට නැහැ. එතකොට මේකට උණු වතුර එළවලු දෙක කාලෙ මෙහි දාලා තමයි බබාව වොෂ් කරන්නේ. ඉතින් මේ වගේ පොඩි බෝල් එකක් ගන්න. එතකොට බ්ලේඩ් එක ගන්නවා මට යන්න. එතකොට සුදු විත්‍රි තියාර දෙකක්. අපේ ස්කූල් එකේ සුදු විත්‍රි තියාර දෙකක් ගෙන්න කියලා තියෙන්නේ. විත්‍රි තියාර දෙකක් මම ගත්තා. මෙතනදී අපිට බෙච් එකක් ගෙන්න කියලා තියෙන තුනයි. ලේබි රූම් එකට සුදු බෙච් එකක් අනිවාර්යයෙන් අරගෙන යන්න ඕනේ. පාට බෙච් එකක් දෙකක්. සුදු බෙච් එකක් එකයි පාට බෙච් එකක් දෙකයි. එතකොට චීත හතරක් අරගෙන යන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතනදී අපිට සුදු මේ වගේ එකක් ගෙන්න කියලා තියෙනවා. මොකද හදිස්සි වෙලාවත් අපිට අමාරු වෙලා යනකොට සීස බබා හමුනොත් කියලා අපිට සුදු රෙද්දක් ගෙන්න කියලා තියෙනවා. ඒ නිසා මේ බඩලු ලිස්ට් එකට සුදු රෙද්දක් අනිවාර්යයෙන්ම දාගන්න. එතකොට චීත ගැන කිව්වා. මේ වගේ චීත හතරක් අරගෙන තියෙනවා. මේ වගේ චීත හතරක් තියෙනවා. ඊකට බෙෂීට් එක පාට බෙෂීට් එකක් අරගෙන තියෙනවා. එතකොට තව කතා කරත් එහෙම කපුරෙදි කෑලි 10ක් ඉල්ලලා තියෙනවා. මොකද මෙහෙම ඒවාලා මේ අලුත් මේව ගන්න එපා. මම දන්නේ මම කියන්නේ පොඩකයි කියනවා එහෙම අලුත් කපුරෙදි ගන්න එපා. ඔය විතර ආච්චිලා අඳපු පරණ චීත තියෙනවා හොඳට සෝදලා කෑලි කරලා ගන්න පුළුවන්. කෑලි 10ක් තමයි ඉල්ලන්නේ. ඒතකොට පරණ බෙෂීට් තියෙනවා ඒවා සෝදලා ගන්න පුළුවන්. එතකොට තාත්තලා අඳපු පරණ සරම් එහෙම කපලා ගන්න පුළුවන්. සමහර කඩවල නම් තියෙනවා කපුරෙදි ගන්න කෑලි කරපුවා. ඉතින් මම නම් කඩින් ගත්තේ නැහැ. පරණ බෙෂීට් කපලා පරණ සරම් එහෙම කපලා තමයි මම කෑලි 10 හදාගත්තේ. ඒතකොට තව කියන්න ඕනේ ඔයාලා මේ කපුරෙදි කෑල්ල සාමාන්‍ය මේ ප්‍රමාණයට වගේ අරගෙන යන්න පුළුවන්. මොකද මේ ගොඩාක් චූටියට අරගෙන යනවා පොඩි ඉඩකඩක් තියෙන මේ වගේ සාමාන්‍යයෙන් අපි හිතමු චීත්තේ 4ට වගේ කපලා මම එහෙම හදාගන්න. ඉතින් මම එහෙම තමයි කපුරෙදි කෑලි 10 හදාගත්තේ. මම බෙෂීට් එහෙම කෑලි කපලා තමයි හදාගත්තේ. බෙෂීට් විතර නෙවෙයි මෙතන තියෙනවා සරම් කෑලි කපලා මේ තියෙන ඩොල් ප්‍රමාණයට සරම් කෑලි කපලා මම හදාගත්තා. ඊගොඩ ඒකට මිලලා තියෙන පොඩි පනාවක්. ඉතින් මම මේ පනාව දාගත්තා. එතකොට අපි දැන් ලේබි රූම් එකට අරගෙන යනකොට මොකද වගේ මේ බෑග් එක අරගෙන යන්න බෑ. එතකොට ටියුරික් බෑග් වලට දාගෙන යන සමහර අය එහෙම දාගෙන යන්න දෙන්නේ නැහැ දැන්. මෙහෙම මේ වගේ බෑග් එකක් ගන්න ඕනේ මේ විදිහට තේරෙනවා.
ඒ කියන්නේ මෙහෙමයි අපි හදිස්සියේ අරන් ගියොත් එහෙම යාළුවට බඩු තොර තොර ඉන්න ඕනේ නැහැ. පිළිවෙලට මෙහෙම මේක ඇතුළට දාලා තිනකොට යාළුවට පේනවා. ඒක යාළුවටත් ලේසි අපිටත් ලේසි. ඒ නිසා මේ වගේ බෑග් එකක් ගන්න. මේක උනේ රුපියල් මට 650යි. ඉතින් මෙතන මේකෙත් මම මගේ නමයි එතකොට මම හස්බන්ඩ්ගේ නමයි ඇඩ්‍රස් එක ෆෝන් නම්බර් මේකේ දාලා තියෙනවා. මොකද හදිස්සිය අමාරු වෙලා අරන් ගියොත් එහෙම ඒකත් ලේසි වෙනවා. මම මේ බෑග් එක තමයි ගත්තේ ලර්ඩ් රූම් එකට අරගෙන යන්න. ඉතින් මම හොස්පිටල් එකට ලෑස්ති කරගත්තේ මේ විදිහට තමයි. ගොඩාක් සමහරක් අය බඩු ගොඩක් තියෙනවා. මෙහෙම එක එකනට අනුව ගොඩක් වෙනස්. ඉතින් මට මගේ ලිස්ට් එකට අනුව මම පිළිවෙලට හදාගෙන තියෙන කියලා මම හිතනවා. ඉතින් මම මෙහෙම තමයි මගේ හොස්පිටල් බෑග් ලෑස්ති කරගත්තේ. ඉතින් මම හිතනවා මේක තවත් කෙනෙකුට වැදගත් වෙයි කියලා. ඒකයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් මෙච්චරයි මගේ හොස්පිටල් බෑග් එකට අවශ්‍ය දේවල්. ඉතින් ආයෙත් ලස්සන ලොග් එකකින් හම්බ වෙනකම් ගිහලා එන්නම්. ඔයාලා හැමෝටම ඉතින් සරණයි.